මේක මෙහිම ගහලා මේක උඩ මැස්සක් ගහලා වෙනම ඉඳගෙන ඉන්න ගහලා වෙනම බැල්කෙන් ලයින් එකක් වගේ වෙනම වැටක් ගහලා වටේට හෙලෝ ගයිස්. ඉතින් අපි අද හබ්බද්දියෙන් ඇවිල්ලා ඉන්නේ වෙන කොහෙටවත් නෙමෙයි. අපේ ගම බලන්න. ඉතින් අපේ ගම තියෙන්නේ ඌව පළාතේ මහියංගන ප්‍රදේශයේ. ඉතින් එබී මේ අපේ ගම ගැන කිව්වොත් ඇත්තටම මේ පැත්තට කියන්නේ පොඩි අපි පැත්තට කියන්නේ මහවැලි සීකලාපේ. එතකොට කෘෂිකර්මාන්තය කටයුතු තමයි අපේ ගම වල සිද්ධ වෙන්නේ. ගොවිතැන් හැම කෙනාම වගේ අනිවාර්යයෙන්ම කුඹුරක් වැඩ කරනවා. හැම කෙනාම වගේ අනිවාර්යයෙන්ම කුඹුරක් වැඩ කරනවා. කුඹුරක් විවුසල් පැත්තින් අපිට මේ විවුසල් කියන්නේ විවුසලක් දෙකක් කුඹුරු දෙකක් තුනක් ඒ වගේ වැඩ කරනවා. ඒ වගේ ඉතින් වැඩ කරනවා. බැලුව අත පොළ පාටයි මේ කාලේ. දැන් ගොයන් වලටත් මම හිතන්නේ ගොයන් වලටත් දැන් මාසයක් විතර වෙනවා. මාසයේ සමහරක් ගොයන් නම් මාසයේ දවස් 10ක් 15ක් වගේ වෙනවක් තියෙනවා. මේ පාරේ පොළ පාට තමයි මේ කාලේ. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද ලස්සන පැලකට. ඉතින් පැලකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු වටපිටාව බලමු. වටපිටාව බලාගෙන ලස්සන බලමු. අපි ඇවිල්ලා ඉන්නේ කුඹුරේ පල්ලෙහාටම. අපි නම් කියන්නේ මෙතෙන්ට කඳුර කියලා. අපි කුඹුරට අවශ්‍ය වතුර ඇලෙන් අරගෙන කුඹුරෙන් අයින් කරන වතුර තමයි මේ ඇල දිගේ ගහගෙන යන්නේ. අපි කඳුර කිව්වට එක එක පැති තියෙනවා. ඒ පැති වල වෙන වෙන නම් කියනවා ඇති. අපේ පැත්තේ නම් අපි කියන්නේ කඳුර කියලා. එතකොට මේ ඒකේ වලට පෙන්වන්න විශේෂ දෙයක්ත් තියෙනවා. අපි මෙතෙන් ආවට පස්සේ හම්බුණා මොනර පිහාට. මේකෙන ලස්සන සතෙක් තමයි මොනරා කියන්නේ. මාර ලස්සනයි. හැබැයි ගොවිතැන් කරන ගොවියන්ට නම් මොනරා කියන්නේ එච්චර හොඳ සතෙක් නෙවෙයි. මොකද මේ වපුරලා අපි වපුරුවාට පස්සේ ගොඩක්ම වී කුරුල්ලෝ වගේ මොනරුත් ඇවිල්ලා මේ ආහාරයට ගන්නවා. කුඹුරු ගොයම් පැහැෙන කාලෙටත් ඒ කරදරේ එහෙමම තියෙනවා. ඒ හින්දා ලස්සනට පියාඹන ලස්සනට නටන ලස්සන පාට තියෙන ලස්සන සතාගේ කටහඬත් කැතයි. ඒ වගේම ගොවියන්ට කරන වැඩෙත් වෙලාවකට කැතයි. ඔව්. ඉතින් ඇත්තටම මේ පිහාට ගත්තම මාරම ලස්සනයි. මේ පාට ගොඩකින් මේ වෙලා තින්නවල දැකලා ඇති. මේ කදුරයට ආවට පස්සේ අයින තමයි මේ පිහාටු දෙක වැටලා තිබ්බේ. ඉතින් අපි අහුලා ගත්තා ඔයාලට පෙන්වන්න කියලා. ඉතින් අර පැත්තේ තියෙනවා ඒවි අට්ටාලයක්. ඔව්. ඉතින් අපි අට්ටාලටත් යන් අට්ටාලේ කියන්නේ මොකද්ද කියලා අපි බලමු ඉතින් නේද? අපේ ගම් ගැන කතා කරනකොට ඉතින් ගොවිතැන ගැන කතා කරනකොට අට්ටාලයි අට්ටාල ගැන කතා කරනකොට අපි තව දෙයක් කතා කරන්න තියෙනවා. අපි අට්ටාලට ගිහිල්ලා අපි ගැන කතා කරමු. ඉතින් අපි ඔන්න ආවා අට්ටාලයක් නගින්න. ඉතින් මේ ඉනිමගේ තමයි අපිට උඩට යන්න තියෙන්නේ. උඩ තියෙන අට්ටාලේ කොහොමද කියලා අපි උඩට ගිහලා බලමු නේද ඉවි? ඔව් උඩට ගිහලා බලමු. යා. අනිත් පොඩ්ඩක් දිරලා වගේ තියෙන්නේ. හරි නගින්න ඕනේ.
යාළුවනේ නාව ඉතින් ඔන්න අපි අට්ටාලෙට ආවා පේනවනේ එබී පට්ට ෆන්න ඉන්න ඇලට ඇද්දාගෙන මරු නියමයි සුපිරිම සුපිරිට ගහලා තියෙන සුපිරියටම හදලා තියෙනවා අපේ ගමේ මිනිසුන්ගේ ඉතින් මේ හැකියාව තමයි පේනවනේ ඔයාලට ගහක් උඩ ගහලා තියෙන්නේ මෙතන කැට කෑලා ගහක් උඩ තමයි මේක ගහලා තියෙන්නේ කැට කෑල ගහත් ගහන්ඩ දෙපැත්තිෙන් ආධාර කණු දෙකක් ගහලා ගහලා තිනවා කැට කෑල ගහ උඩ එතකොට මේක මිත්තර කාලකට මේ අපේත් කොමුරු තියෙනවා අපේවත් මෙහම දැකල්දෑ මේක මෙහම ගහලා මේකොට මැස්සක් ගහලා වෙනම ඉඳගෙන ඉන්න ගහලා වෙනම බැල්කෙන්ලා ඉන්නක් වගේ වෙනම වැටක් ගහල වටේට මාරම ලස්සන තියෙනවා මාරම ලස්සන්න තියෙන මාරම සුපිරියට ගහලා දෙනවා ඒවගේ මාර කූල් මොකද ගොඩක් මේ අතු අරීම නම් තියෙන මේ දවස්සල මේ වගේ ඉන්න එතකොට ඇයිඒබී මේ පැත්ති මෙම ගස්සුඩ මේ යට්ටල ගන්න අපි හේතුවත් කියන්න ඕනේ අපි කලින්නම් අපි පොඩි කාලෙනම් මේමක් අලි කරදර තිබුණේ මේ ගොයන් කපන්න සතියක් දෙයක් විතරින්දම් සාමාන්‍ය ගොයන් කපල හතියක් දෙයක් යනකම් වගේ තමයි හැබැයි දැන් තියෙන වාතාවරණය ඊට වඩා ගොඩක් වෙනස් දවසේ අවුරුදු 365 දවසෙම වගේ අලි ඉන්නවා ඉතින් අලි ග්‍රහණය වැඩි වෙලා තියෙන්නේ කියන්නේ ගොඩක් වපුරපු දවසේ ඉඳන් සාමාන්‍යයෙන් ගොයන් කපනකම්ම කුඹුරු රකින්න වෙලා තියෙනවා මේ අලින්ගෙන් ආරක්ෂා කරගන්න හැබැයි මේ පාර නම් තාම අලි කරදර නැහැ වගේ තමයි පේන්න තියෙන්නේ මොකද මේ අත්තාල ගොඩක් කැලේ වෙලා රෙමින් ඒ වුණාට අනිවාර්යෙන් මම නම් තාතියක් දැක් යන්න අනිවාර්යෙන් රකින්නදී මේ අලින්ගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ ගොල්ලෝ මේ ගස් උඩ අට්ටාල ගහගෙන අපි පැත්තේ නම් අට්ටාල කියන්නේ ඔව් ඔයාලගේ පැත්තෙත් මේකට නමක් කියනවනම් කමෙන්ට් කරගෙන යන්න ඊට පස්සේ මේ වුණා ට්‍රී හවුස් තමයි කියනවනේ ඔව් ට්‍රී හවුස් කියලා කියන ගස් උඩ ගෙවල් ඔව් ට්‍රී හවුස් කියලා කියනවා එච්චර දියුණු ගොවියෝ නෑ ට්‍රී හවුස් කියන්නේ අට්ටාල තමයි කියන්නේ මේ පට්ට වන්නයක් දාන්න බලන්න ප්ලේස් එකක් ඇතන අඩියක් එහෙම ගහන්න බලන්න මේ බහින්න වැටෙන්නේ නැහැ කේස් එක මෙතන වැටෙන්නේ නැහැ බහින්න බෑ බහින්න බැරි කේස් එක විතරකින් වැටෙන්නේ ආතල්ලේ ගිහලා ගහලා දින වටේටම ගහලා වැඩි පුළුව ආතල්ලක් ගන්න පුළුවන් ඒ වගේ මාර ලස්සන වට පිටාව බලන්න පුළුවන් ඔව් බරිය වට පිටාව බලමු අපිට වට පිටාව බලමු තමයි අපි ඔයාලට අපේ ගමේ තියෙන සුන්දරත්වය අරගෙන ආවේ. ඉතින් ඇත්තටම අද අපි අට්ටාල ඒ වගේම පැල් ඔයාලට පෙන්නුවා. ඔයාලට අර පෙන්නුවේ ඒ වගේම පොඩි කොටසක් විතරයි. තව අට්ටාල ගොඩක් තියෙනවා, පැල් ගොඩක් තියෙනවා. මොකද හැම කුඹුරකම වගේ අට්ටාලයක් පැලක් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. කදු තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අපේ ගම ගැන ගොඩක් ට්‍රැවල් ලොක් කරන්න නේද ඒදී? අනිවාර්යෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයාලා කොල්ලෝ සෙට් එකක් මහියංගනේ පැත්තට එනවනම් ෆන් එකක් ගන්න බලාගෙන ඉන්නවනම් සාමාන්‍යයෙන් නිදහස් පරිසරයක එලිමහනක අපිට කතා කරන්න Facebook එකෙන් TikTok එකෙන් හරි YouTube එකෙන් හරි කතා කරන්න අපිට පුළුවන් ඔයාලට නිදහසේ ෆන් එකක් ගන්න තැන ලෑස්ති දෙන්න. ඉතින් ඇත්තටම මේ වගේ වීඩියෝ ගොඩකින් අපි ඔයාලා ගාවට එනවා හැමදාමත්. ඉතින් අපිව Facebook, YouTube, TikTok වලින් ෆලෝ කරන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපේ ගමෙන් සීමාවෙන් එහා පිස්සුවක් හබ්බද්දිය නැවතත් එන්න ඔයාලා ඉස්සරහට. එහෙනම් අදට අපි යනවා. හැමෝටම ජය වේවා.